අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ දුප්පත් පවුලක උපන් ජැක් නැමැති ළමයා Tamanගේ තාත්තගේ නම්බුව රකින්න යෝධෙක් සමග සටන් කර ජයගත්ත හැටි කියවෙන කතාව. ඒකේ නම ජැක් සහ මායා බෝංචිවැල. බොහෝම ඉස්සර කාලෙක බොහොම දුප්පත් කනවැන්දුම් ස්ත්‍රියක් ඇයගේ එකම පුතාත් සමග කුඩා පැල්පතක වාසය කළා. පුතාගේ නම ජැක්. කල්යන්න යන්න වුන් අන්ත දුප්පතුන් වුණා. ඇයි අම්මා? කෑමටවත් දෙයක් නැති තරමට. මන් දන්නේ මොනවා කරන්නද කියලා. මොකද උනේ? උනේ අපේ මේ ජීවිතේ මන් දන්නේ මොනවා කරන්නද කියලා. කන්නේ අහක දාන කුණු රොඩු වහලේ ඔක්කොම තෙමෙනවා. ඊටම පහළු වෙලා ගිහිල්ලා කිරි බින්දුවක්වත් ගන්න බෑ පේලදෙනගේ. මට තේරෙන්නේ නැහැ. කිරිනේ? ඔව්. ඇයි අම්මා කිව්වේ නැත්තේ? මම හෙට උදෙන්ම නැගිටලා එළදෙනගෙන් කිරි දොවලා අඩු ගානේ බෝතල් 6ක්වත් ගන්න බලනවා. ඇත්තමයි අම්මා. වැඩක් නෑ ජෙක් අපි ආදියටම වැටිලා ඉවරයි. අම්මා අපි වැටලා නෑ. අපේ හොඳ කාලේ ළඟදිම එයි. මම ඉන්නේ මොන කරදරයක්වත් නෑනේ ඔබේ තාත්තා ඉන්නකොට ඒ වගේ නිවිච්ච කරුණාවන්තම මේ ලෝකේ ජීවත් වෙන්න වාසනාව තිවිච්ච කෙනෙකුට වෙච්ච දේ. මොකද හැමදාමත් උතන්ට ඇවිත් කතාව නවත්තනවා. කියන්න පපුව වවන්නේ ඒක බොහොම භයානක සිද්ධියක් පුතේ. සිද්ධිය කියන්න අම්මා කොහොමද තාත්තා මැරුන් කියවේ? කියන්නකෝ අම්මා කොහොමද තාත්තා මැරුනේ? සමා වෙන්න පුතා අහන්න එපා ජැක්. අම්මා තාත්තා නිර්භීත කෙනෙක්ද? ඔව් පුතේ නුඹේ තාත්තා බොහොම නිර්භීත කෙනෙක්. ඇත්තද? එහෙම වෙන්නේ නැති. මට තියෙන ඔය වගේ හැඟීම්. මට හවුනොත් තාත්තට හිරියර කරපු එක මම සුණු විසුණු කරලා දානවා. තාත්තා වෙනුවෙන් පලි ගන්නවා මේ ජැක්. අම්මා මම තව එක ප්‍රශ්නයක් අහන්න තාත්තා ගැන. එපා පුතා. එහෙනම් එපා. මම නිකමට ඇහුවේ. අම්මා ජැක් මේ බලන්න මම කිව්වනේ අද මොකක් හරි වැඩක් කරනවා කියලා. මේ බංකුව මේ එළදෙන කිරි දෝලා දෙන්න. කිරි ටිකක් දොවා ගන්න පුළුවන් වුණොත් හොඳයි. කිරි දොවා ගන්න බැරි වුණොත් නම් අද මුව විකුණන්න තමයි වෙන්නේ ජැක්. පොඩ්ඩක් ඉන්න. කලබල නැතුව ඉන්න පොඩ්ඩක්. මම දන්නා. මූ කැමති නෑ වගේ අද දෝනවට. හෙට පුළුවන් වෙයි. නෑ. ඒක කරන්න බෑ. හෙට එළදෙන මෙහෙ නෑ. මොකද පුතා අද ගෙනින් ඕක විකුණන්න ඕනේ තේරුණාද? අම්මා මේක පවුලේ කෙනෙක් වගේනේ වැස්සි කාලේ ඉඳන් හැදුනේ. මගේ මිත්‍රයා. පුතාට සල්ලි තියනවා නම් තියාගන්න. එහෙනම් කරන්න දෙයක් නෑ මිත්‍රයා. අපි යමු. පුතා දැන් ඕකව ගෙනිහින් තව මේ පොලට විකුණන්න ඕන. හැබැයි රුපියල් 200කට අඩුවෙන් ගන්න නම් එපා. රුපියල් 200? ඔව්. අම්මට පිස්සුද? මේකට රුපියල් 500ක් ගන්න බැරිය. හීනෙන්ද. පුතා හොඳ ළමයා. හැබැයි අහසේ මාලිගා හදන එක තමයි වැරද්ද පුතා. අම්මා මම යනවා අම්මා.
ඉතින් ජැක් එළදෙනත් අරන් හිමින් බොහෝම අකමැත්තෙන් පොළට යන්න පටන් ගත්තා. ඔබේ නෝ දැක්කෙම නෑනේ. මම ආවේ මේ අඩිපාර දිගේ මෙතනින් පල්ලෙහාට බැස්සා. මම හුඟක් දුර ඉඳලා ආවේ ජැක්. කොහොමද මගේ නම දැනගත්තේ? මේ පැත්තේ ජැක්ලා හුඟක් ඉන්නවා. මේ ජැක්ලා අරේ ජැක්ලා හැමතැනම මට ජැක් කියලා කියන්න. හරි. දැන් මට යන්න තියෙනවා. මං යනවා පොළට. මං යනවා මේ එළදෙනෙක් උනන්න. හමුවීමක් නේ. මමත් මේ හොයන්නේ හොඳ එළදෙනෙක් තමයි. ඇත්තමද? ආව් මගේ බොරු නෑ. මම හොය දුර ඉඳලම ආවේ. මේක නම් හොඳයි වගේ. ඒ ගැන නම් කිස් එකක් නෑ. ඔව් මට පේනවා. හොඳ දත්. හොඳ කන්. කොහෙට මේක මුගේ තියන්නේ නැත්තේ. මේක මට හොඳයි. 500න් සතයක් අඩු නෑ. 500ක්? හොඳයි එහෙනම් 400ක් 300ක්. මම කියන්නම් ජැක් මේක අහන්න. මම ඔබට දෙනවා බෝන්චියට මෙන්න මේ එළදෙනට. මොන පිස්සුවක්ද? හිතුවද මම මෝඩයෙක් කියලා? පහක් වේලිච්ච බෝන්චියට මේ වටන සතාට අපි මෙතන තවත් කාලේ ගත කරන්න ඕනේ. යකින්ද ජැක් මේ නිකම් බෝන්චියට නෙවෙයි මේවා මායා බෝන්චි. මායා? මට පේන්නේ නිකම් බෝන්චි වගේ. හැම එකම පේන විදිය නෙවෙයි. මේවා මායා බෝන්චි කිව්වා. බෑ සල්ලි ගන්න ඕනේ මගේ එළදෙනට. හොඳයි එහෙනම් එපා මායා බෝන්චි. ඒක හරි මෝඩයි. මට බෑ. මම මෙහෙම කරන්නම් ජැක්. මම එළදෙන අපිට දෙන්නම් මේ බෝන්චි මායා බෝන්චියට නුනොත් හෙට මෙතනදිම එළදෙන දෙනවා අපිට. මේවා මායා නුනොත් එළදෙන අපිට දෙන්න පොරොන්දු වෙනව නේද? මම දෙවරනවා. හොඳයි. එහෙනම් මං ගන්නම්. එළදෙන මං ගත්තා. දඟලන්න හොඳයි. ගිහින් එන්න යාළුවා. ගිහින් එන්න. එළදෙන හොඳින් බලා ගන්න. මං ආවම්මා. ඔච්චර විගහට? ඔව්. ඉතින් මොකද? එළදෙනව වික්කද? නැතුව. එළදෙනට කීයක් ලැබුණාද? කියන්න දරුවෝ කීයක් ලැබුණාද? කියන්නම්. රුපියල් 200ක්වත් ලැබුණාද පුතා? ඇයි? බැරි වුණාද රුපියල් 100ක්වත්? ඊට වැඩි. එහෙනම් ඊට වැඩි? රුපියල් 100ක්? වැඩි. රුපියල් 100කට වැඩියෙන් ලැබුණා. අපිට එනම් මාසෙකට හොඳට කන්න පුළුවන්. අපිට ඊට වඩා මොනවද වටින්නේ පුතා? බෝන්චි. මොනවද ඔය? බෝන්චි. බෝන්චි? මේව නිකම් බෝන්චි නෙමෙයි අම්මා. මායා බෝන්චි. මට දුන්න මායා බෝන්චි පහක්ම එක එළදෙනෙකුට. මායා බෝන්චි. ඔව්. ජැක් මට පෙන්නන්න මේ මායා බෝන්චි පොඩකට. කෝ බලන්න. කෝ මෙන්න. බෝන්චි. බමහා මෝඩ ළමෙක්. මේන ඒලදෙන විතරයි ගේ හරිය වටන දෙකට තිබුණේ. කොහෙද මේ මොලේ තියෙන්නේ? කොහෙද මේ මොලේ? අම්මා මේ මායා බෝන්චි නෙමෙයි. මං හෙට ගිහින් එළදෙන ගෙනත් දෙන්න. ලා කරලා වංච කරලා ඒ මිනිහා අපිට එයිද මේ මිනිහා? අම්මා මොකද උඹ කලේ? දැන් අපිට සල්ලිත් නැහැ එළදෙනක් නැහැ. ඇඳලා බඩගින්නේ. නිදාගන්න ඇව්වා. ඒත් ජැක් නින්ද නැතුව උණු දේ ගැන හිතා ඉන්නකොට ඔහුට ඇහුණා ඔහුගේ ජනේලෙන් පිටත අමුතු සද්ද.
බෝංචි මම දැනගත්තා. බෝංචි වෙලත් අහසටම ඇදිලා. ජැක් මේක දිගේ නගින්නට පටන් ගත්තා. හොඳකට ගියේ ඔහුට වැල්වලට නගින්න කිසි බයක් නැතිවීමයි. Jack? Jack! Jack! කොහෙද පුතා? කොහෙද ඉන්නේ? මේ ළමයා කොහෙ ගියාද මන්ට හැබැයිටම? කොහෙ ගියාද? ඔව්. සුබ උදෑසන ජැක්. මාව බය කරන්නේ. මම බය කරන්න තැත්කලේ නැහැ. බය නෙමෙයි ගැස්සුණා. මගේ නම දන්නේ කොහමද? ඔව් මේ පළාතේ හැම තැනම ජැක්ලා. මම හිතුවා ඒක නිසා. අපි මේ කොහෙද? අතරමං වෙලාද? නෑ මම එහෙම වෙලා නෑ. මම මේ ඉන්නේ කොහෙද? මම ඔහෙව දැකලා පුරුදුයි. මම හැම තැනම ඇවිදිනවනේ. ඇත්තටම මම කවුරුවත් අඳුනන්නේ නෑ. මම තනියමමයි ජීවත් වෙන්නේ. ඔහෙට තේරුණාද? මම ළඟදී ආවේ මෙහාට පුදුම දේ ඇති රටක්. අහසට උඩින් නැති පළාතක්. ලස්සන පරිසරයක් අත්තුණු පළාතක්. හරිම ලස්සනයි. ඒත් බලාගෙන මේ ලස්සන පුදුමාකාර රාජධානිය පාලනය කරන්නේ බොහොම නපුරු යෝධයෙක් ජීවත් වෙන්නේ අර බලකොටු. බොහෝ කලක් මේ යෝධයා මේ පළාතේ මිනිස්සු බය කරගෙන ජීවත් වෙන්නේ. ඒ මිනිස්සුන්ගේ හැම දෙයක්ම හොරකම් කරගෙන ගොඩ ගහගෙන ඔක්කොම මෙහි වසන අය බියෙන් ජීවත් වෙන්නේ. මට බඩගිනි. මේ කොහෙද කන්න පුළුවන්? කොහෙද මෙයා ගියේ? මේ ගැන සීරුවෙන් කල්පනා කරලා බලන්න ඕනේ. කවුද ධාතු කරන්නේ? මම මේ ජැක්.
පොඩි ළමයෙක් නේ මොකද වෙහ කරන්නේ? මට බඩගිනි. කන්න මුකුත් තියනවද කියලා බැලුවා. පොඩි ළමයි මේ බල කොටුවට එන්නේ නෑ. උන් දන්නවා ළමයි ගිනින බව. සමා වෙන්න. මම මෙහෙට ආලු. මෙහෙන් යන්න. ඉක්මනට යන්න. යන්නේ නෑ. එක්ක හරි නිර්භීත ළමයෙක් නැත්තම් මහ මෝඩෙක් මං කියන එක තේරෙනවද? යෝධයක් හැවති පොඩි ළමයි ගිලින්ද? ඒක කවුරුත් දන්නවා. පොඩි ළමයි ගිලිනවා? ඔව් ඒක තමයි යන්න කිව්වේ යන්න. ඒ වුණත් මට හරි බඩගිනි. මම දවල්ට කාලත් නෑ. රැට කාලත් නෑ ඒකයි. ඒ වුණත් බෑ. යෝධයා වැඩ ඇරිලා කෑමට එන්න වෙලාව. දැන් යන්න. හොඳයි මම කණ්ඩ දෙන්නම් හැබැයි ගේදොර වැඩ කරන්න ඕනේ ආතිද? ඇත්තටම මට ගේදොර වැඩ බෑ. එහෙනම් යන්න. පොඩ්ඩක් ඉන්න. මං ඉගෙන ගන්න කැමති. අන්න හොඳයි. එනවා. මේ වැඩ කරනවා කණ්ඩ ඕනේ නා. Havilavat gihilla. Yootaja onnain vakäämätä. Umpa tämä heintäpä. Umpa pakira tämä. Mang hengin. Dadas. Arko hukavat tekee. Voi kossaran paljon lämmeä. Ikkunata. Nada korande pa. God. Ada makanya nikah. Ada korang. Oh my God. Gomok nanti kalah. Kali kata gini tiba. Padi unden gila. Kali kata 3, 1, 4, 4. Oh, mata minister sudah kenawa. Kohelariati. Mata wona. Mata minister sudah kenawa. Mata wona. Kalau wala ende pa mehe ati minihek ne. Awanang adila kuno tiende tay. Mage kusiයට කවුරුත් එන්නේ නෑ. මන් දන්නවා සුවඳ මොකද කියලා තාම්බපු ගෝනලු. ගෝනලු? ඇත්තම සොය කියන්නේ. ඇත්තමයි ගෝනලු මතකද දාගෙන ගෝනු. එදා මං ගෙනාව ගෝලා නේද? ඔන්න කැමති විදිහට තමයි. කුණ්ඩා අත හොත්තට කණ්ඩ ඕන. හැබැයි ලුණු වැඩියෙන් ඕන. බය වෙන්න එපා. ඇති වෙන්න තියෙනවා. හිමින් කණ්ඩ තව තියෙනවා. තව ඕනනම් ඉල්ලන්න. කටු දාන්න එපා බිම. පොළොව පිහ දාලා ඉවර යන්න. හොඳ ගෝලා. තියන්ට හොඳයි කිව්වා. හොඳ ගෝන ලේසි නෑ උයන්ඩ. හොඳ බුරුලයි. මට පොගේ රත්තරන්ම ඕලා. ඔය රත්තරන් කාසියද ඕන්නේ. මට මගේ රත්තරන්ම ඕලා. කාසි කනින්ද? මේන් මේ රත්තරන්. ඕක ගනිනවා හැමදාම. මම යනවා ඇඟ හොදවන්න වැඩම කරලා දාඩිය. එකයි දෙකයි එකයි දෙකයි
එකයි දෙකයි එකයි දෙකයි තුනයි හතරයි මතක නැද්ද? හරි තුන හතර ඊළඟට මොකද්ද? පහයි හයයි එකත් හරි අටයි අටයි ඊළඟට නවයයි දහයයි මේවා පස්සේ කරනවා. යෝධයාට සල්ලි ගැනලම නිදිමතත් ආවා. ටික වෙලාවකින් යෝධයාට හොඳටම නිින්ද ගියා. ජැක්ට තේරුණා මෙතනින් පැන ගන්න හොඳ වෙලාව කියලා. Ratara. Como ratara? කඩ කාව. Como ratara? මම දන්නේ. මෙතන දෙතිමුලේ මල්ලත් එක්ක කවුද හොරකම් කරලා? මං කිව්වා එළියට ගන්න එපයි කියලා. කවුද හොරකම් කළේ? අයියෝ දැන් මේ ගේ විඳින්න එපා මොනවද කරන්නේ? මම ඔය හොරාව වුණොත් ඒක අද්දකට කඩනවා. ඔළුව පලනවා. කොහෙදෝ හැංගිලා ඉන්නේ. උත්සලක් ගහනවා පොළවේ. අවුරුද්දෝ මොකද කෑ ගහන්නේ? කවුද එනම් මගේ අනේ මම කියන්නම් මෙච්චදී අනුමානයක් නෑ උහෙ ගෝන මස් ගිලිනකොට ඒකත් ගිරලා. එහෙමද උනේ? ආව එහෙම තමයි කණ්ඩ ගියාම ගිරගෙන යනවනේ. ඔන්නම ඉඳගෙන ඉන්න පොඩ්ඩකට. මගේ රට්ටරා දුක් වෙන්න එපා තව කාගෙන් හරි හොරකම් කරගන්න පුළුවන්. හොරකම් කරපු එකව මම මරනවා. ඒක විතර කරන්නේ නෑ. කාටවත් හොරකම් කරන්න බෑ. යෝධයාගේ අම්මා අම්මා මගේ පුතා අවද පුතා කොයිද පුතා ගියේ මම පුතාට කොච්චර දුකෙන් දුන්නේ ඊට පස්සේ නම් ඔන්න ඔය වැඩ කරන්න එපා පුතා තේරුණාද මගේ පුතා මොනවද පුතා ඔය පොඩ්ඩක් ඉන්න අම්මා වෙන්නනකම් මං කාසි බලන්න අම්මා කාසි කොයිද පුතා ඔය කොයිද මගේ පුතා කාසි අපිට දැන් කෑමට සල්ලි තියෙනවා පුතා කොහෙන්ද පුතා මේව ගෙනාවේ බූන්චි මායා බූන්චි ජැක් වෙච්ච සිද්ධිය සේරම කිව්වා. ඒත් පොඩි සිද්ධි කිව්වේ නෑ අම්මට තේරෙන්නේ නෑ කියලා හිතලා. ඉතින්
ඔවුන් කාලයක් බොහෝම සතුටින් ජීවත් වුණා. ගේත් හොඳට හදාගෙන ඇඳුම් පැළඳුම් අරගෙන හොඳ කෑම බීම භුක්ති විඳා. ජැක් අම්මත් එක්ක කිසි ඉතිරි කිරීමක් නැතුව වියදම් කළා. සල්ලි ටික ඉක්මනින් ඉවර වුණා. මම දන්නවා. අපිට ඕන තරම් බඩු තියෙනවනේ. මේවා අපි විකුණුමු අම්මා ඔක්කොම. කවුරු ගන්නවද ඕවා? මේම කරමු. අපි මේවා සුද්ධ කරලා පාරේ අයින් තියමු. දැන්නීමක් ගාලා අඩුවට දෙනවා කියලා. හොඳද අම්මා? අම්මා මං ආයි නගින්නම් බෝංචි වෙලේ. නෑ. එපා පුතා, ඒක භයානකයි. වෙන මොන හරි දෙයක් කරන්න පුතා. දැන් අපි බලමු ජැක් මොකද කළේ කියලා. අහු වුණොත් ලොකු කරදරයක වැටෙන බව දැනගෙනත් ජැක් බෝංචි වැලේ නැවතත් නගින්න තීරණය කළා. මට පේන්නේ බෝංචි වල තවත් ලීලලා වගේ. කොහොමද ජාක්? කොහොමද? තුහෙමයි. ඔව් මමම තමයි. දැන් මේ ඔබමයි. ඕ එතකොට ආයෙත් මොකටද මෙහෙ ආවේ? මට ආයෙත් බඩගිනි. එහෙමද? එතකොට අර ගෙනිච්ච රත්තරන් වලට මොකද උනේ? අපි උඟක් දුප්පත් නිසා රත්තරන් උලා ගිය දන්නේ නැහැ. කවුද කිව්වට රත්තරන් ගැන? ඒ ගැන කවුරුත් කියනවා. මට නම් ඒකෙන් ප්‍රශ්නයක් නැහැ. ඒත් කතා තියෙනවනේ. දන්නවා. මම යනවා යෝධයාගේ බලකොටුවට. මොනවද ගන්න පුළුවන් බලන්න. ගත්තට කමක් නැහැ. Tamanට අයිති දෙන්නේ. නෑ මේ මොකුත් නෑ. ඒක අමතක කරන්න. මොනවද මට අයිතිද? නෑ මොනවත් නෑ. ඔයා වීරේ කිව්වා. නෑ වෙන මොකුත් කිව්වේ නෑ. මේ මීදුම මගේ මොලේ ගිහින්. දැන් ගමන ගියත් හොඳයි නේද? මට දැන් යන්න ඕනේ. මට ගොඩාක් වැඩ තියෙනවා. ජැක් මතක නැති වුණා නේද? ඇත්තමයි. සමාවෙන්න. ස්තුති, බොහොම ස්තුති. මං යන්නම්. නෑ ජැක් නෑ. ඔහොම බලකොටුවට ගියොත් ඔබව හඳුනා ගනි. හරි. ඒ නිසා ඊගෙන හිතුවේ නෑ. මං දැන් විස්මාරු කරන්න ඕනේ. මේක බලන්න. මට අඳුනන්න බෑ. මටම අඳුනන්න බෑ. මටත් අඳුනන්න බෑ ඔබව. අඳුනන්න බෑ. කොහෙද ගියේ? කොහෙද? ජැක් දැන් හොඳට වෙස් වලාගෙන වෙන කෙනෙක් වගේ බලකොටුව පැත්තට ගියා ආයෙමත්. එපා ළමයි විහාරද. ගිය පාර ළමයා හොරකම් කළා. මම දැක තියනවා වගේ. අව් නෑ ඉස්සෙල්ලා ළමයා කණ්ණාඩියක් දාලා තිබුණේ නෑ. රැවුලකුත් තිබුණේ නෑ. මට ඇතුළට එන්න දෙන්න බෑ. යෝධයා උඹවත් මරයි මාවත් මරයි. මාත් එක්ක හොඳටම කේන්තියයි. හොඳයි එනවා ඇතුළට. හැබැයි වැඩ කරන්න ඕනේ. පිටම් හොදන්න ඕනේ. හොඳයි. යෝධයා කෑම දෙනවා. දැන් කොහෙද හංගන්නේ ඔබව?
මෙයා කොහෙද ගියේ? ගෙදර ආවද? මට ඒක ඇහුනේත් නෑ. මොකද කරදරයක්ද? මන් දන්නේ. මම හොඳ කෑමක් හැදුවා. ඔහෙට. මගේ හිත කනදරයි. මේම යෝධෙක් වෙලා ඉඳලා වැඩක් නෑනේ. මොනවටද? දන්නවද දෙයක්? මොකද්ද? මම කල්පනා කළා. මොෙක් මලාම ඒක මලා මොකද්ද මේකේ තේරුම? වැඩක් නෑනේ. අපි ඔක්කොම මැරෙනවා නම්. ඇයි මේ ඉස්සර වගේ මූණු හදන්න නැත්තේ? මේක ඉවර කරන්නකො එතකොට අමතක වේවි. මට ඒකට ආසාවක් නෑ. ඔතන කෙන්ඩි ටික ගයින්නේ නැතුව එළියට ගිහලා රවුමක් දුවලා එන්න එතකොට අමතක වෙයි. 3 4 4 moi. මට මිනිස්සු හොඳක්කනවා. කොහෙද කයින්නේ? මම කවල්ලනවා දනං අල්ලලා හැම ගහනවා. මගේ කෑම වුණ සුවඳ හොදිත් ඉදිලා හොඳටම දැන්. මගේ කෑමද? ඔව්. බඩගිනි නම් ගිහින් ඉඳ ගන්නවා. මට හරියට බඩගිනි. දැන් ඔය කෑම ඇති. ගේනවා මට තව බඩගිනි. ඔන්න ගෙනාවා. ඔහොම කෑවොත් මට තව අලුතෙන් හදන්න වෙයි. එනවා මගේ රන් කෙකලේ. හොඳයි. ඔච්චර ඉක්මනට කන්න එපා බඩේට ඔබ හැදෙයි. මං උඩට ගිහින් ගේන්න. මෙන්න කිකේ වැඩ මොනවද? මොකක්ද නම් කෑ ගහනවා? Died. Toeka. ඒ පාරක් ජැක් ආවම අම්මා හොඳටම බැන්න බෝංචි වැලේ නැග්ගට. දාපන්. ඒත් මේ ගෙනාපු කිකිලි දැකලා නිහඬව බලාගෙන හිටියා. අම්මා පුදුම වුණා රත්තරන් බිත්තර දාන කිකිලිව දැකලා. කාලයක් ගත වුණා. රන් බිජු දාන කිකිලි මොනවත්වා කෙකර ගන්නවා. ඒකත් ඉවසන් ඉන්න උන් පුරුදු වුණා. රත්තරන් පිටර දාලා ඇතිලා. හිතනවාද මේක ලේසි පාසු වැඩක් කියලා? අම්මා මට හිතෙනවා ආයි බෝංචි වෙල උට්ට නගින්න. ඕ ඒ ඇයි ජැක්? දැන් අපිට ඕන කරන සේරම දේවල් තියෙනවානේ. ලියන්න නෙමෙයි අම්මා. මට හැංගීමක්. මට තේරෙන්නේ නැහැ. මට හැංගෙනවා මම කළ යුතු වැඩක් තියෙනවා කියලා. ඒක වැඩක් ඇති දෙයක්. හොඳ වීර වැඩක්. මට හිතෙනවා මට ඒක බෝංචි වල උඩදී හම්බ වෙයි කියලා. හොඳයි ජැක්. වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. හැබැයි පුතා මට පොරොන්දු වෙන එක දෙයක් මගේ පුතා ප්‍රවේශම් වෙනවා කියලා. පොරොන්දු වෙනවා අම්මා. මං කැමති යගෙන දෙන්න.
ආයිත් වරක් ජැක් නගින්න පටන් ගත්තා ඒ උස බෝංචි වැල දිගේ. හුඟා කල් ගිය හින්දා වැල තවත් ලියලලා නගින්නත් අමාරුයි. ඒ හින්දා නැවති නැග්ගේ. සුබ උදෑසනක් ජැක්. තැනක ඉන්නේ නෑ නේද? ඔව් ඒත් මම තිස්සෙම නැහැ. පල්ලෙහා බලන්න එපා. උසතෙන් පෙන්වන්න බෑ. ඔව් වැටුනොත් එහෙම හුඟා දුරටම වැටෙන්න වෙයි. මට හැමතිස්සෙම හිතෙනවා ඔයා මට නොකියු දෙයක් තියෙනවා කියලා. ඉන්න මම කතාව කියන්නම් ජැක්. බොහොම කලකට ඉස්සර හිටියා හොඳ නිවිච්ච කරුණාවන්ත නිර්භීත කෙනෙක් ජීවත් වුණේ මේ යෝධයන්ගේ රටේ. එයාට හැමෝම ආදරේ ඔහු පරිත්‍යාගශීලී නිසා. නමුත් එක දවසක් යෝධයා ආවා එයාගේ ලස්සන මාලිගාවට. හැම දෙයක්ම සුණු විසුණු කළා. හැමෝම මරලා තියෙන සියලු දේ සොරකම් කළා. එයා සතු සියලු දේ අන්තිමට ඉතුරුනේ ඔහුගේ බිරිඳයි අතදරුවයි. ජැක් ඔබේ පියාව තමයි යෝධයා මැරුවේ. මැරුවා? ඇයි? යෝධයන්ගේ හැටි ඔහොම තමයි. ඇයි එහෙනම් මගේ අම්මා මට කිව්වේ නැත්තේ? ඒක දුක් සහිත නිසා. කියපු එක හොඳයි. කතාව ඇහුවයින් පස්සේ ජැක් තීරණය කළා බලකොටුවට යන්න. හේතුව එයාට පලිගන්න ඕන වුණා මේ නපුරු යෝධයාගෙන් එයාගේ පියාට කළ දරුණු අපරාධයට. කොහොමද? ආයිබෝවන්. වලව්වේ ආමු නේද? මේ වලව්වේ වැඩක් පළක් තියනවද? මට ඕන වැඩක් පුළුවන්. කියාචන් එහෙ වැඩ නැහැ. මෙහෙ වැඩ කරන්න ශක්තිය ඕනේ. නාකි නෑ. ගේදොර වැඩ ඕන එකක් මට පුළුවන්. වැඩක් පළක් දීලා බලන්නකෝ. මේ හරි සීතයි. මේ කොහොම සීතයි එහෙමයි. එළියට වඩා අඩු ඇතිනේ. මේ මාව ඇතුළට ගන්න. සීතලි වෙවුලනවා. මාව ඇතුළට ගන්න. මං ඔබට උදව් කරන්නම්. මට හොඳයි නිවාඩ ගන්න දෙන්න ඇතුළට රින් ගන්න. හැංගන්න මං කියවනේ හැංගන්න බව කියවනේ හැංගන්න එන්න මේ රින් ගන්න මේ ලිප පත්තු කරන්න එක නෑ නේද? මම ඔය බීහ වැඩ කරන්නේ නෑ. කොහමද? මට අර මිනිස් ගොඩේනවා මේක ඇතුලේ. මේවා මම කුඩු කරනවා. ඇයි කුඩු කරලා දෙනවා මෙහාට? පොල්ල. මට දැන් ඇතිලා බොරුවට ඉව කරනකොට. නෑ සුද්ධ කළා මට දෙන්න. මම යපු කෑම වල ඉව කරනවා.
තේරුණාද? ඕ මට බඩගිනේ. වීණාවත් එක්ක විනෝද වෙනවා. මම කෑම ලෑස්ති කරනකන් තේරුණාද? වාදලේ විනෝදවා වාදලේ වාසනාව නෙමෙයි. ඔබ නේද? අම්මා මෙයා තමයි මට මායා බෝංචි දුන්නේ. ඔබ නේද උඩත් හිටියේ? ඇත්ත තමයි. ඔබට මම මායා බෝංචි වික්කේක ඒ නුඹ කළ දේ නුඹේ දහියෙන් ඒ බෝංචි වල දැකලා නගින්නේ නැතුව හිටියනම් මම මොකකටවත් උදව් කරන්නේ නැහැ. ඒ බෝංචි වල දිගේ නග්ගේකෙන් පේනවා ඔබේ ඇති සහජ සත්‍යයන් නිර්භීත භාවයන්.
ඒ නිසාම ඔබට ඉහළ යාමට අයිතියක් තියෙනවා. ඒ අහස විදගෙන ගිය බෝංචි වල ඔබේ දියුණුවේ ඉන්නේ මග වුණා. මමත් තාත්තා වගේ වීරයෙක්. මං අපිට දෙනවා ඔබේ දෙයක්. අපි ඉලදින. යෝධයා මෙතෙක් කල හිටියේ ජැක්ටයි අම්මටයි අයිති මාලිගාවේ. ඒගොල්ලෝ එහි පදිංචියට ගියා. යෝධයාගේ මෙහෙකාරියගේ අනුකම්පා සහගත ගති නිසා මාලිගාවේ වැඩ කළ කරගෙන ඉන්න ඉඩ දුන්නා. එතෙන් පටන් සියලු දෙනාම බොහෝම සන්තෝෂෙන් කාලය ගත කළා.